තෙරුවන් සරණයි පුතේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ ජයග්‍රාහී සෞභාග්‍යමත් දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම. ඉතින් පුතේ අද අපි කතා කරන්නේ මේ ආධ්‍යාත්මික දියුණුව සහ වරම් ශක්තිය කියන මේ මාතෘකාව අපි කතා කරලා බලමු. මුලින්ම මේ ආධ්‍යාත්මික දියුණුව සහ වරම කියන්නේ පුතේ එකක් නෙවෙයි මේක විදි දෙකක්. නමුත් දැන් මේ වරම් තුල අපි දකිනවා සිහිවරම්, අඩසිහිවරම් වගේ වරම් ප්‍රභේද තියෙනවා. සිහිවරම් කියලා කියන්නේ සිහිය තියෙන ඒවට, අඩසිහිය කියන්නේ සාමාන්‍යයෙන් තමන් කියන කරන දේවල් වල යම්කිසි 100ට ප්‍රමාණයක් 120ක් 30ක් 40ක් 50ක් වෙන්නත් පුළුවන් තමන්ට අමතකයි. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. පමණක් වරම් දරුවන්ට. එතකොට මෙතනදී දැන් අපි ආධ්‍යාත්මය ගත්තාම ආධ්‍යාත්මය අනිවාර්යයෙන්ම අපි දියුණු කරන්න නම් අපි භාවනාව වර්ධනය කරන්න භාවනාව වඩන්න අවශ්‍යමයි. ඒක අනිවාර්යෙන් සිද්ධ කළ යුතු දෙයක් පුතේ. භාවනාවෙන් හැරුණකොට තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න වෙන කිසිම දෙයකින් අපිට හැකියාවක් නැහැ. අනිවාර්යෙන් භාවනාව අවශ්‍ය වෙනවා. මෙතනදී මේ සමහර පමණක් වරන් ආ ඉන්න පුතේ ඥාති දේවතාවුන් වහන්සේගේ දේව ආකර්ෂණයෙන් එන ඥාති දේවතාවුන් වහන්සේ ශරීරගත වීමෙන් ආරූඪ ශක්තියකොත් එක්ක වැඩ රාජකාරී කරන්නා වූ දරුවන් පිරිසක් ඉන්නවා. වරන් ශේෂ්ඨය තුල ගත්තාම. එහෙම නැතුව සමහරලා ඥාතීන් ඇඟට එන්නේ නැතුව සිහිවරමෙන් වැඩ කරන කට්ටියකුත් ඉන්නවා. සමහර ලාවට ඥාතිත් ඇඟට ඇවිල්ලා සිහිවරමත් කටයුතු කරන අවස්ථාත් තියෙනවා. ඔය දෙවිදිහෙම තියෙනවා. තව වරන් දරුවෝ විශ්ව ශක්තිය ඔස්සේ වැඩ කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ වගේ එක් එක් වරම් ප්‍රභේද තියෙනවා. නාග ශක්තිය වලින් වැඩ කරන වරන් දරුවන් ඉන්නවා. එතනදී මේ මොන ශක්තිය තිබුණත් ඔබ අනිවාර්යයෙන්ම මේ භාවනාව කියන දේ අනිවාර්යෙන් පුතේ සිද්ධ කරන්න අවශ්‍යයි. ඇයි එහෙම කියන්නේ? ඔබ කිසියම් දෙවි කෙනෙක් නියෝජනය කරන දේව ගැතිවරියෙක් හෝ දේව ගැතිවරියක්. පත්තිනි අම්මගේ දේවාලයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අම්මා මහා භද්‍රකාళී අම්මගේ දේවාලයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මහා සොහොන් කාලී මෑණිගේ දේවාලයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ගම්බාර අප්පාචි මුල් කරන කෙනෙක් දේවාලයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ශිව දේවතාන් වහන්සේ මුල් කරගෙන යහනක් පවත්වන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම විදිහකින් ඔබ මේ අපි සාමාන්‍යයෙන් දන්නා වූ ඕනෑම මේ දන්න දෙවි කෙනෙකුගේ නාමයක් මුල් කොටගෙන අපි දැන් දානවා අහවල් දේවාලයට. පත්තිනි දේවාලය අපි දැකලා තියෙනවා. නාගපත්තිනි දේවාලය නේද? ගම්භාර සිද්ධසුනන් දේවාලය. ගම්භාර කඩවර දේවාලය. මේ වගේ අපි එක එක නම් වලින් නේ දැන් දේවස්ථාන හඳුන්වන්නේ අපි. ඒ කියන්නේ දේවතාවුන් වහන්සේලාගේ නම එතෙන්ට ආරූඪ කිරීමක් සිද්ධ කරනවා. එතකොට එතනදී ඒ සම්බන්ධවත් ඔයාලා දැනගන්න ඕනේ කටයුතු කාරණා ටිකක් තියෙනවා. ඒක මම මේ පසුබිමක් අරගන්නේ නැහැ. ඒ කාරණාට පොතේ මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔබ නාමිකව මේ දෙවියන් මුල් කොටගෙන යහනක් පවත්වාගෙන යනවානේ දෙවියන්ගේ නාමයෙන් මුල් කොටගෙන. ඒතකොට ඔබට තියෙන්නේ දෙවියන්ගේ ශක්තිය. දේවතාවුන් වහන්සේලා කියන්නේ පුතේ කුසලයේ පින තුලින් කියන්නේ කුසලයේ තුලින් පින තුලින් ඒ රැස් කරගත්තා වූ දේ කුසලයේ විපාක විඳින්නා වූ පිරිසක්. අපි කියනවා දේවතාවුන් වහන්සේලා කියලා. එතකොට අපි දන්නවා දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මේක දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකෙට සැප සම්පත් සහ ඒ දේවතාවුන් වහන්සේලාගේ බල ශක්තිය එකිනෙකට වෙනස්. දිව්‍ය ලෝක හැරුණකොට මනුෂ්‍ය ලෝක තලයේත් බෝමාටු මට්ටමේ ඉඳලා වෘක්ෂ දේවතා පරිවාර ඒ විදිහට ඉහළට දේවතාවුන් වහන්සේලා පුතේ කටයුතු කරනා සිද්ධ කරනවා. ඉතින් ඔබ මේ වරම් ශේෂ්ඨයට පාත් තබන කෙනෙක් නම් මේ গুপ্ত ශේෂ්ඨයට ඔබ පිවිසෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට හොඳම දේ තමයි ඔබ දෙවියන් දකින්න ඕනි ඔබගේ ආධ්‍යාත්මය තුලින්. කොහොමද ඒක කරන්නේ? ඔබ මුලින්ම උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනෙක් වෙන්න ඕනි. නැතුව මේක අමාරුයි. දැන් මෙතන භාවනාව කියපන් අපි එක එක භාවනා අහලා තියෙනවානේ කුණ්ඩලී ශක්තිය අවදි කරන භාවනා, හෙලේ අපි කියනවා හෙලේ රහස් භාවනා ක්‍රම, හෙලේ අර භාවනා ක්‍රමය, මේ භාවනා ක්‍රමය කියලා අපි දැන් එක එක විදිහව තියෙනවා මේ වෙනකොට. මේ ගත වෙන කාල සීමාව වෙනකොට. නමුත් හෙලේ මොන භාවනාවකින්වත් කුණ්ඩලී ශක්තියක් අවදි කිරීමට කරන්නා වූ භාවනාවක් තුලින්වත් ඔබට ඇති ප්‍රයෝජනයක්, පළක් ප්‍රයෝජනයක් නැහැ පුතේ. වරන් දරුවෙක් හැටියට නිතරම හිතන්න මේ මොහොත ගැන නෙවෙයි ඔබගේ සංසාරය ගැන, ඉදිරිය ගැන ඔබ දකින්න පුරුදු වෙන්න ආත්මයක් ඉස්සරහට ඔබ දකින්න පුරුදු වෙන්න ඔබගේ ඉදිරි පැවැත්ම ගැන. ඒක හෙට දවසින් දැකලා මේ නිමා කරන්න එපා.
ඊට ඉදිරියට ඔබගේ ජීවිතය හැඩගස්වා ගන්න ඕනි මෙලොව වගේම පරලොවත්. ඉතින් එතනදී අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන මාර්ගයම තමයි අපිට ගන්න සිද්ධ වෙන්නේ. නේද? අපිට වෙන විකල්ප මාර්ග ගන්න විදිහක් නැහැ. දැන් මම මෙතනින් කියන්නේ අනිකුත් භාවනා ක්‍රම පැරණන්ගේ ගති ස්වභාවයන් වැරදි කියලා නෙවෙයි. ඒවා හරි. නමුත් ඒක తాවකාලිකයි. නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කුණ්ඩලී ශක්තිය අවදි කරගන්න භාවනා කිරීමක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ සිත දියුණු කිරීමේ මාර්ගයක්. නේද? එතකොට දැන් මෙතන මම මුලින්ම කිව්වා භාවනාවක් අවශ්‍ය වෙනවා කියලා. මේ ආධ්‍යාත්මික පැත්තට භාවනාව අවශ්‍ය වෙනවා. ඔබ භාවනා කරන්න ඕනේ. නමුත් ඔබගේ තුලින් වෙන්න ඕනි තව දේවල් ටිකක් තියෙනවා. ඔබ පිළිවෙත් පුරන්න ඕනි. ඔබ ධර්මයට අනුව හැසිරෙනවා නම් ඒ ධර්මය ඔබගේ ජීවිතයට එකතු කරගන්න ඕනි. නේද? ධර්මය ඔබේ ජීවිතයට ගලපා ගන්න ඕනේ. ධර්මය තුලින් ඔබේ ජීවිතය ඔබ විනිවිද දකින්න ඕනි. නේද? ඉතින් එතකොට ඒ කටයුතු කරන අනිවාර්යෙන් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒ දේවල් ඔක්කොම සමානව සිද්ධ වෙනකොට ඔන්න ඔබට පුළුවන් ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කරගන්නට. ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබල දියුණුවක් ඇති කරගන්න මීට කලින් ඇති කරගත්තු පිරිස ඉන්නවා පුතේ. අපි ඒකට සමහරු කියන අපේ බුදුදහම තුල නම් අපි දකිනවා පුතේ උතුම් වූ රහතන් වහන්සේලා කියලා අපි කියනවා. නේද? එතකොට පමණක් සෝවාන් ඵලලාභීන් එහෙම කටයුතු කරන්න සිද්ධ කරනවා. ඊට අමතරව තව ඉන්නවා ඍෂිවරුන්, තාපසවරුන් වගේ කියන අය. එතකොට මෙතනදී ඔබ දෙවි කෙනෙක් මුල් වෙලා උන්වහන්සේ තුලින් ආධ්‍යාත්මික ලෝකය දකින්න එකද හොඳ? නැත්නම් ඔබ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් ඔබ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න එකද හොඳ කියලා අපි බලමු. මොකක්ද මේකෙන් වඩාත්ම හොඳ දේ? දෙවි කෙනෙක් මුල් කරගෙන අපි කියමු ඔබ ප්‍රකෝටි වාරයක් උතුම් වූ ඊශ්වර දේවතන් වහන්සේගේ නාම ජපය සිද්ධ කළ උන්වහන්සේව පහදාගෙන ඔබ උන්වහන්සේගෙන් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන උන්වහන්සේත් එක්ක ඔබ සම්බන්ධ වුණා කියලා හිතන්නකෝ නිකමට උදාහරණයක් විදිහට. නමුත් ඒක කවදා හරි නැසෙන සුළුයි. ඒක කවදා හරි මොකද ඒ ඔබ ලබන්නා වූ ධානය ඒක ඉක්මනින් ඒ සමය දෙන්නා වූ ධානයේ ස්වභාවය ඕනම ධානයක් පුතේ ඒක ඔබ නිතරම ප්‍රගුණ කරේ නැත්නම් ධානය පිරිහෙනවා. නිතරම තියෙන්නේ නැහැ. නමුත් මම මෙතන දකින විදිහට මම මේ පුද්ගලිකව මම දකින අදහස පුතේ කියන්නේ මේකට කෙනෙකුට විරුද්ධ වෙන්නත් පුළුවන්, කෙනෙකුට මේක හරි කියලා පිළිගන්නත් පුළුවන්, වැරදි කියලා මතය බැහැර කරන්නත් පුළුවන්. ඒක නිසා මම කාටවත් කියන්නේ නැහැ මම කියන දේ ඔළුවේ බලෙන් දා ගන්න අවශ්‍ය නැහැ. ඔබ හිතන්න මේ කියන එකේ සත්‍ය අසත්‍යතාවයක් තියෙනවද කියන එක සම්බන්ධව. දෙවියන් කියලා කියන්නේ තම සංසාර ගමනේ නිරත වෙන අය. නේද? එතකොට අපි මනුෂ්‍ය විදිහට ඒත් එහෙමයි. නමුත් මනුෂ්‍යයන්ට වැඩි දේවතාවුන් වහන්සේලා බලවත්. එතකොට අපි සංසාර ගමනේ තවම ඉන්න කෙනෙකු සංසාර ගමනේ තවම ගමන් කරන කෙනෙකුගෙන් උපදෙස් ගන්න එකද හොඳ? එහෙම නැත්නම් සංසාර ගමනින් එතරට ගිය මේකේ නිමාවක් දැක්ක කෙනෙකුගෙන් උපදෙස් ගන්න එකද අපි හොඳ වඩාත්ම හොඳ කෝකද? අන්න. ඔව් සංසාර ගමනේ කෙලවර කරපු කෙනෙකුගෙන් උපදෙස් ගන්න එක වඩාත් හොඳයි. ඇයි? එතකොට ඒ කෙනා දන්නවා මෙතන වෙන්නේ මොකක්ද? මේකේ අවසානයේ මොන වගේද? මෙතන පැවැත්ම ඇති වෙන්නේ කොහොමද? මේකේ ආරම්භයේ පැවැත්ම සහ අවසානය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන මනාව දන්න කෙනෙක් වෙන්න ඕනේ. කවුද එහෙම ඉන්න එකම කෙනා? ඔව්. තුන් ලෝකයටම අධිපති වූ අපගේ භාග්‍යවත් වූ රහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ තමයි පුතේ සියලු දෙවි මිනිසුන් නාගයන් බ්‍රහ්මයන් යක්ෂ ප්‍රේත ආදී සියලුම දෙනාගේ ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පුද පූජාවට භාජනය වෙන්න සුදුසු තුන් ලෝකේ එකම පුද්ගලයා වන්නේ කවුද? භාග්‍යවත් වූ ගෞතම තථාගතයන් වහන්සේ. බුදු කෙනෙක්ම තමයි. දෙවි කෙනෙකුට බෑ කවදාවත් බුදු කෙනෙක්ව සම කරන්න තියා අහලකින්වත් තියන්න පුතේ හැකියාවක් නැහැ. එතකොට මම මෙතනදී මේ වීඩියෝ එකෙන් කරන්නේ දේව සංකල්පය ඉස්මතු කිරීමවත් නැත්නම් බුදුදහම කෙරෙහි ඔබව බලෙන් අද්දවා ගැනීමක්වත් ඒ වගේ තත්ත්වයක් නෙවෙයි පුතේ. මොකද සමහර අය එහෙම හිතන්න පුළුවන්. එහෙම ඔබ මනසේ යම් සැක සංකා ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඔබ ටිකකට මේ කියන දේ අහගෙන හිටියනම් ප්‍රමාණවත් කියලා මම හිතනවා වීඩියෝ එක ඉවර වෙනකම්. ඉතින් දැන් දේවතාවුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු අයනේ පුතේ. බහුතරයක් දේවතාවුන් වහන්සේලා එහෙමයි. අපි දන්නේ නැහැ කොහොමද කියන්නේ. මොකද අපි මේ මිනිස්සෙක් විදිහට මේ මනුෂ්‍ය ලෝක ජීවිතේලා අපි දන්නේ නැහැ බුද්ධ කාලේ අපි කොහේ කොතන හිටියද කියන්නේ. සමහරවිට සතර පායක වෙලා දුක් විඳින්න ඉන්නේ නැති. ඒක නිසා අපි තාම මේ විදිහේ සංසාරේ ගමන් කරන්නේ. නමුත් ඒ බුද්ධ කාල සීමයි භාග්‍යවතුන් වහන්සේ ජීවමානව මේ ලෝකතලයේ වැඩ වාසය කරන අවස්ථාවේදී දිව්‍ය ලෝකවල පුතේ අදටත් ඉන්නවා උන්වහන්සේගේ උතුම් වූ ශ්‍රී මුඛයෙන් ඒ සද්ධර්මය
තමන්ගේ දෙසවමනින්ම ආපු දේවතාවුන් වහන්සේලා ඉන්නවද නැද්ද? අනිවාර්යෙන් ඉන්නවා. සෝවාන් ඵලලාභී, මාර්ග ඵලලාභී, ඒ වගේ දෙවිවරු අදටත් මනුෂ්‍ය මේ දිව්‍ය ලෝක තුල වැඩ වාසස්ථානය කරනවා. නමුත් අපි මිනිස්සු ඕක දන්නේ නැහැනේ. අපි මිනිස්සු කියනවා සියලු දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයි. දෙවියන්ට පින නැත්තම් දෙවි ලෝකෙන් බිමට වැටෙන සයිස් එකේ ඉන්නේ. අපි තමයි දෙවිවරු අල්ලගෙන ඉන්නේ. අපි කරන පිනෙන් තමයි දෙවිවරු ජීවත් වෙන්නේ. එතකොට එතනත් මාන්නයක් ඇති කරගෙන ඒ දේවල් කියන්නේ. එතකොට එහෙම කෙනෙකුට බලන්න ඕනි. ඔබ ඒත් එක්කම දැන් දෙවිවරු දැන් මිනිස්සුන්ගේ අපි ඉන්නවනේ දැන් සාමාන්‍යයෙන් අපි මිනිස්සුන්ගේ ගත ස්වභාවයක් තියෙනවා. Taman දන්න දෙයක් කාටවත් පුතේ කියා දෙන්නේ නැහැ. මනුෂ්‍ය කුහකයි. ඒ කියන්නේ මේ ගත වෙන්නා වූ කාල සීමාවේ මේ බුද්ධ ශාසනය අවසාන කාලෙත් එක්ක පහළ වෙන මනුෂ්‍යයන් මේ ඕනම සත්වයෙක්. මනුෂ්‍යය ඇතුළු සියලුම සත්වයන් කුහකත්වයෙන් පිරීලා තියෙන්නේ. ක්ලේශ, රාග, ද්වේෂ, මෝහයන් තමන්ගේ සිත් තුළ වැඩි. මේ අලුතෙන් උත්පත්ති ලබන පරම්පරා සියල්ල. ඒකම බය නැතුව කියනවා. නේද? ඉතින් එතනදී තමන් දන්න දෙයක් හරියාකාරව ලෝකයට කියා දෙන පිරිස හරීම අඩුයි. නැත්තේ නෑ ඉන්නවා. නමුත් ඒක බොහොම අල්ප මාත්‍රයයි. එහෙම කියා දෙන අය හරි අඩුයි. මොකද ඕනම කෙනෙක් බලන්නේ ලාභ ප්‍රයෝජන. මේක කරොතින් මට මොකද්ද ලැබෙන්නේ කියන තැන තමයි බලන්නේ. ඒක භෞතික මිල මුදලක් වෙන්න පුළුවන්, භෞතික සැප සම්පතක් වෙන්න පුළුවන්. නමුත් එහෙම කිසිම විස්තරයක් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මේක සාමාන්‍ය ලෝකෙට දායාද කරන මිනිස්සු හරි අඩුයි. ඒ හැටි අවශ්‍ය නැහැ. ඔබ දැන් බලන গুপ্ত ශේෂ්ත්‍රය බලනකොට දැන් මේ වීඩියෝ එක අහන ඔබ දෙවොල් කීයකට ගිහිල්ලා ඇතිද ඔබගේ වරම හදාගන්න? ඔබ සමහරලාට එහෙම ගිහිල්ලා ඒක හරියගෙන නැතිඳ වෙන්න පුළුවන්. දැන් අද මේ විදිහට මේ වීඩියෝ එක අහන්නේ. ඉතින් ඔබ ගියේ එක තැනකින් හරි ඔබට නිසි මාර්ගය පෙන්වා දුන්න නම් එයාට පහසු විදිහට එයාගේ බල ශක්තිය ප්‍රමාණයට අදාළ තැන ඔයාට අද මෙහෙම වෙන්නේ නැහැ. පුතේ මිනිස්සුන්ගේ හැටි ඒකයි. ඔබ ඒවට මනස විකාර කරගන්න මනස පීඩාවටපත් කරන්න අවශ්‍ය නැහැ. නමුත් දෙවිවරුන් එහෙමද? නැහැ. අපි ඒකනේ දෙවියන් කියන්නේ. දෙවිවරුන් සහ මනුෂ්‍ය අතර වෙනස ඔන්න ඕකයි. උසස් මනසක් තියෙන පුද්ගලයා පුතේ දැන් කාලේ හොයාගන්න හරි අඩුයි. උසස් මනස කියන්නේ ඇඟපත හොඳට හැදිලා උඩින් හොඳට කතා බහ කරන එකට නෙවෙයි. සිතුවිල්ලේ ඉඳලා යහපත් වෙන්න ඕනේ. දෙවිවරුන් කියන අය තුළ මේ හැමදේම තියෙනවා. තමන් ශ්‍රවණය කරපු දෙයක් තමන් අලුතෙන් දැනගත්ත කාරණාවක් ධර්ම කරුණක් ඒවා තවත් පිරිසකට දේශනා කරනවා. තවත් පිරිසකට දැනගන්න කියනවා. අන්න දෙවියන් සතු ගුණාංග. යහපත් ගුණාංග. ඉතින් එතනදී මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු දෙවිතාවුන් වහන්සේලා විසින් අදටත් මාර්ගඵල ගත්ත දෙවි කෙනෙකුට පොතේ හැකියාවක් තියෙනවා. තව කෙනෙකුට අවබෝධ වෙන්න ධර්මයේ දේශනා කරන්න. ඉතින් එතනත් එහෙම තව අපිට දිව්‍ය ලෝකවල ඒ විදිහට ආධ්‍යාත්මික පැත්ත සහ තමන්ගේ මේ සංසාර ගමන කෙටි කරගන්න පින්වත් දේවතාවුන් වහන්සේලා ඉන්නවද නැද්ද? ඔබ මේ වීඩියෝ එක අහන මේ වෙලාවෙත් උන්වහන්සේලා මේ දිව්‍යතලවල සැප සම්පත් විඳින ගමන් එහෙම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න පුළුවන් කමක් නෑ. ඔබ මිනිසෙක් විදිහට මම දක්වන සුදුසුම දේ වරන් දරුවෙක් විදිහට ඔබට මේ දෙවියන් කෙරෙහි දෙවියන් තමන් කෙරෙහි පහදවා ගැනීම කෙරෙහි හෝ තමන්ගේ වර්ම බලවත් කර ගැනීම කෙරෙහි තමන්ට යම් කිසි විදිහකින් අවශ්‍ය වෙනවා පුතේ උන්වහන්සේට නාම ජපයක් උන්වහන්සේ උදෙසා ඒ වගේ භාවනා විදිහක් අවශ්‍ය වෙනව නැත්තේ නෑ. නමුත් ඒක ඔබ ස්ථීරව ජීවිතේ ඔබ ආධ්‍යාත්මය දකින්න එපා ඒ තුලින්. ඔබේ ආධ්‍යාත්මය දකින්න නම් ඔබ අනිවාර්යෙන් බෞද්ධ භාවනා ක්‍රමයක් ඉගෙන ගත යුතුමයි. ඔබ දැන් මෙහෙම කිව්වහම මොනවද තියෙන භාවනා ක්‍රම? බුදු දහමේ සඳහන් වෙන බොහොම පහසු දේවල් තමයි මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුදු ගුණ භාවනාව නේද? ඉතින් මේ වගේ සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්. ධර්ම රත්නයේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්. එතනදී මේ භාවනාවත් පුතේ සමත සහ විදර්ශනා කියලා කොටස් දෙකකට අපේ ධර්මයේ තුල බෙදලා වෙන් කරනවා. සමත භාවනාව කියලා කියන්නේ සිත එකඟ වෙන සමතයටපත් වෙන භාවනා ක්‍රම සහ විදර්ශනා කියන්නේ මේක එක එක ලිහ පුළුල්ල මේක තව අවබෝධ කරගෙන යනවා. පිළිකුල් භාවනාව වගේ පැති එතනට අයිති වෙනවා. ඉතින් එතනදී දැන් මේ කිව්ව භාවනා ක්‍රම ඔක්කොම ඔබ ඔළුවේ දාගන්න අවශ්‍ය නැහැ. එහෙම දාගත්ත කියලා වැඩක් වෙන්නේත් නැහැ. දැන් මේ වීඩියෝ එක අහලා ඔබ හිතනවා නම් අද ඉඳන් මම භාවනා කරනවා කියලා ඒක හරියන්නේත් නැහැ. ඔබ එහෙම කීවතාවකට උත්සාහ කරලා ඇතිද මීට කලින්? ඒක හරියන්නේ නැහැ පුතේ. මම මුලින්ම කියන්නේ මේ භාවනාව කරනවා කියලා ඔහේ වාඩි වෙලා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා කියන්නේ එපා. ඒක තේරුමක් නැහැ. ඒ වචන වලින් ඒ වෙලාවට වාර කුසලයක් රැස් වෙන්න පුළුවන්. උනාට වගේ ආධ්‍යාත්මය දියුණු වෙන්නේ නැහැ. දියුණුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ මම නිදුක් වෙම්මා කියන දේ කටින් කියනවට වැඩිය ප්‍රායෝගිකව ඔබ ජීවිතේට එකතු කරගන්න බලන්න. ඔබ සමහරලාට ඔබ වැඩ කරන තැනේදී ඔබ කතා කරනකොට ඒ මෛත්‍රිය Taman තුලින් ඒ වෙලාවට ඇති කරගන්න ඕනේ. එතකොට මේ භාවනාව අමුතුවෙන් කරන්න ඕනි කියලා වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ බොහෝ වෙලාවට. නේද? ඉතින් එතනදී
මේ ආධ්‍යාත්මයේ දියුණුව උදෙසා අනිවාර්යයෙන්ම දැන් අපි හිතමුකෝ මේ ආධ්‍යාත්ම දියුණු කරගන්න කෙනෙකුට භාවනා කරන්න වාඩි වෙන්න හිතුවත් ප්‍රශ්න කියලා. එහෙම ඉන්නවා පොතේ. සමහර වාරන් දරුවන්ට එහෙම තියෙනවා භූමිය වල ගැටලු විසින්. ඒ වගේම මෙතන හොඳම දේ තමයි භූමිය වල ගැටලුවට අමතරව ඔයා දිහා බලාගෙන ඉන්නවා භූමියේ යක්කු පෙරේතෙන්ට අමතරව කවුද? ඔව්. වාසවර්තී මාරයා. මාරයාගේ බලපෑම එල්ල වෙනවද නැද්ද? ඒක මටත් තියෙනවා, ඔබටත් තියෙනවා, දෙවිවරුන්ටත් තියෙනවා. හැම කෙනෙකුටම මාර බලපෑම එල්ල වෙනවා. ඔබ මේක කරන්න හිතුවද? මේක සිද්ධ කරන්න ඔබ අදිෂ්ඨාන කරගත්තද? එතකොට මොකද්ද එතන කරන්නේ? මාරය විසින් මේක නවත්තනවා. එතකොට මාර බලපෑමුත් ඔබ ඒවට මුහුණ දෙන්නත් ඕනි. ඔබගේ අදිෂ්ඨානය අනිවාර්යයෙන්ම තුනුරුවන් කෙරෙහි පැහැදීම 100,000ක් ඔබට අවශ්‍ය වෙනවාමයි. දැන් අද ලෝකේ මේ ගත වෙන කාල සීමාවේ මාරයට එන්න අවශ්‍ය නැහැ මිනිස්සු ඉස්සරහට. එයාට පුළුවන් මිනිස්සුන්ගේ ආසාවන් තුලින් මනුෂ්‍යයා පාලනය කරන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ කාලය තමයි පුතේ මාරය ඉස්සරහා පෙනී හිටියේ. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ගේ හිත අල්ලන්න බෑ. දැන් කාලේ මිනිස්සුන්ගේ හිත බොහොම පහසුවෙන් අල්ලන්න හැකියාව තියෙන මාරේකට ඕනේ නැහැ. ගෙදරින් දෝෂයකට පුළුවන් මනුස්සයගේ හිතක් අල්ලන්න. ඉතින් කොහෙද මනස උසස් වෙන්නේ? කේන්ති යනවා කියයි, බඩු මුට්ටු පොලේ ගහනවා කියයි, යක්කු වගේ හැසිරෙනවා කියයි, ගෙදරින් පිටුනා ෂෝක් එකකට ඉන්නවා. නේද? මාරයා ගැන කවර කතාවද ඉන්න මේ පොඩි පහේ ප්‍රේතයා තමන්ගේ හිත අල්ලනවා නම් ඔබ ඉන්නේ මොන තත්ත්වයේද කියලා හිතන්න. ඔබ ලැජ්ජ වෙන්න ඕනේ පුතේ ඔබ ගැන. නේද? ඔබ ලැජ්ජ වෙන්න ඕනේ. ඔබව තව කෙනෙකුට පාලනය කරන්න දීම කියලා කියන්නේ ඔබගේ මනුෂ්‍යත්වයට කරන නිගාවක්. ඒක මම දකිනවා. ඒක මම දකින විදිහ. ඔබ ආධ්‍යාත්මය දියුණු කර ගන්න නම් ඉස්සර වෙලාම අනිවාර්යෙන් ඔබට මේ ධර්ම ශ්‍රවණය පුතේ අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔබ ආධ්‍යාත්ම දියුණු කරනවා කියලා ඔන්න දැන් මම අද ඉඳලා පැයක් භාවනා කරනවා. මම අද ඉඳලා පැය දෙකක් කොහොම හරි ඉන්නවා. කියලා ඉස්ලාම ඉඳ ගන්න එපා. ඔබට ඒක කරගෙන යන්න බෑ. ඔබට විනාඩි දෙකක්ද පුළුවන්. ඔබ පැයක් භාවනාවේ ඉඳලා හරියට භාවනාව වැඩුන්නේ නැති එකට වැඩිය ඔබ විනාඩි දෙකක් භාවනා කරලා ඔබට භාවනාව වැඩෙන එක ඔබට ආනිසංසයි. මම මෙතන කියන්නේ මේ ලෝකයේ අනිත්‍යතාවය දැකලා ඒක මෙනෙහි කිරීම තුළින් හැමදේම තමන්ගේ යහන තමන්ගේ අදහන් දීවෘත් පුතේ දවසක අනිත්‍ය වෙලා යනවද නැද්ද? අනිත්‍ය වෙනවා දවසක වෙනවා. වෙනසකට තියෙන්නේ අපේ මනුෂ්‍ය ලෝකයේ කාල සීමාවට වැඩිය උන්වහන්සේලාගේ දිව්‍ය ලෝක තලවල කාල සීමාවන් දින වර්ෂ ගණන් වැඩි. ඒකයි තියෙන එකම වෙනස. ඒක කවදා හරි ගෙවිලා ඉවර වෙනවා. පමණක් පින්තින දේවතාන් වහන්සේලා දිව්‍ය ලෝකයේ තුලම මාර්ගඵල ලබාගෙන මේ සසර ගමන කෙලවර කරනවා. එහෙම බොහොම අවස්ථා තියෙනවා. බුද්ධ කාලෙත් සිද්ධ වුණා. අද මේ කොටත් සිද්ධ වෙනවා. එතනදී ඔබ හිතන්න එපා දැන් මෙතන ආධ්‍යාත්මික දියුණු කරගන්න කියනකොට මේ දේවතාවුන් වහන්සේලා බුදුහාමුදුරන්ගේ බණ අහලා ඇතිද? කාලියම්ම සාමාන්‍යයෙන් අතේ තියාගෙන ඉන්න ආයුධ එච්චර හරි නෑ ලේ පෙරාගෙන ඉන්නවා ඔය බණ අහලා නැති වෙද බුදුහාමුදුරන්ගෙන් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ශිව දෙවියන්ට අඳින රෙදි කැලේකුත් නෑ හරියට ඔය හැම පටලෙක ඉන්නවා හරියට බණ අහලා නැති වෙන්න පුළුවන් කියලා ඔබ හිතන්න පුළුවන්. පත්තියම නම් චුට්ටක් බණ අහලා ඇති වගේ අපිට හිතෙනවා. මොකද පත්තියම ඉන්න විදිහෙන් විනීත විදිහෙන් අපිට හිතෙන ඕන ටිකක් බණ අහලා ඇති. මේ ධර්මයෙන් ටිකක් දන්නේ නැති. අපි හිතන ඕන. මිනිස්සු හිතන්නේ මෙහෙමයි පුතේ. සරස්වති මෑණියෝ ගත්තාම අම්මෝ හරීම මේ හොඳයි බණ අහලා ඇති ධර්ම මාර්ගය අනුගමනය කරනවා ඇති බොහොම විනීත දේවතාවියක් සුදෙන් ඇඳගෙන ඉන්නවා. සමන් දේව ගත්තාම අපි සාමාන්‍යයෙන් අහලා තියෙන උන්වහන්සේ සෝවන් වෙලා කියලා. නිලුම් මලක් අතේ තියාගෙන ඒ විදිහට කටයුතු කරනවා සිද්ධ කරනවා. සතරවන දෙවිවරු වන්න බණ අහලා තියෙනවා. අපි ධර්මයේ පොත්පත්වල සඳහන් වෙනවනේ. දැඩිමුණ දෙවියෝ බණ අහලා ඇති කියලා අපි හිතනවා. විෂ්ණු දෙවියෝ විෂ්ණු දෙවියෝ නම් අවුලක් නැහැ හොඳයි උන්වහන්සේ යහපත්නේ. ඒක නිසා වැඩි ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා ඕන කෙනෙක් හිතනවා. ඒ ඔබගේ ඔබට එන සිතුවිල්ල නිවැරදි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඔබ මේ ලෝකේ මිනිස්සෙක් කියලා ඔබට හොයන්න බෑ දෙවි කෙනෙක් බණ අහලා තියෙනවද නැද්ද කියන එක ඔබට හොයන්න පුළුවන් කාරණාවක්ද නැහැ. ඔබ ඒ කාලේ අපි කොහොමද දැන් අපි තිරිසනෙක් කියලා ඉපදලා හිටියද අපි සතර අපායේ හිටියද අපි මිනිස්සෙක් කියලා හිටියද මොකෙක් කියලා හිටියද කියලා අපි කවුද දන්නේ. ඉතින් එහෙම තමන් ඉපදිච්ච තැනවත් හොයාගන්න බැරි මේ සමහර මාන්නෙන් ඉදිමුණු මිනිස්සු ආපස්සර දේවතාවුන් වහන්සේලාට චෝදනා කරනවනේ බණ අහලා නැහැ මිත්‍යා දෘෂ්ටිකයි කියලා. අපි කොහොමද මිත්‍යා දෘෂ්ටික බව හොයන්නේ? බුදුදහම හරියට තමන්ගේ ජීවිතේ එකතු කරගත්ත කෙනෙක් නම් මේ බෞද්ධ දර්ශනය එතෙන්දි තව කෙනෙකුට උසස් පුද්ගලයින්ට නිග්‍රහ කිරීම. සැලකිය යුතු පුද්ගලයන්ට ගෞරවයට පාත්‍ර වීමට අවශ්‍ය අයට නිගා කිරීම උන්වහන්සේ ඒක මංගල කරුණක් හැටියට දකින්නේ නැහැ. පිදිය යුත්තන් පිදීම අවශ්‍යයි. දැන් වරම් දරුවෙක් තුලින් දෙවලක් තැනිලා දේවතාවුන් වහන්සේට පහනක් පූජා වෙන විදිහට කටයුතු කරනා සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒකේ දේවතාවුන් වහන්සේගෙන් ලැබීම. පත්තිනි අම්මගේ ලැබීම තමයි නවගම්බේ මේ මෑණියන්ට
ඒ මෑණියන් සංසාරයේ රැස් කර පුණ්‍ය සංස්කාරවල ලැබීම ස්වභාවය. එතන පුද පූජා යනවා, දේවයාදීනි කියනවා, මෑණියන්ට සද්ද පූජා පැවැත්වෙනවා. එතකොට මෑණියෝ තැන්වලදී වැස්සෙලනවා. ඕනම දෙවි කෙනෙකුගේ ලැබීම. තමන්ගේ ලැබීම වරන් දරුවෝ ගත්තත් එහෙමනේ පුතේ. සමහර අයට කැඹුරුම තියෙනවා, සමහර අයට කැඹුරුම නැහැ. සමහර අයට කැඹුරුම තියෙනවා, නමුත් වැඩ කරන්න බෑ. ඒ වගේ එක එක ප්‍රශ්න තියෙනවා. එතකොට මෙතනදී දකින්නේ මොකද්ද? ඔව්. තමන්ගේ ලැබීම. තමන්ගේ ලැබීම තමයි හැමදේම. දෙවිවරුන්ටත් පොදුයි, අපි මනුෂ්‍යයන්ටත් පොදුයි. තමන්ගේ ලැබීම හැටියට තමන් සසරේ කරපු හැටියට තමයි අපිට ඵල දෙන්නේ. දැන් සමහර වරන්දරු අපිට මේ පුතේ පරීක්ෂා තුලින් හම්බ වෙනවා. ඒගොල්ලන්ට වරම තිබ්බට ජීවිතයට ගොඩෙන්න බැරි ප්‍රශ්න කොටක මේ මිනිස්සු ඉන්නේ. හිතන්නත් බෑ සමහර වෙලාවට. මොකද්ද මේකට කරන්න කියලා. මේකේ ප්‍රශ්න විසඳගන්න මුලක් කොනක් ලියා ගන්න බෑ. සමහර වරන් තියෙන වරම ප්‍රබල වුණාට වැඩක් නැහැ. සංසාරගත අකුසලයක් කොහේ හරි ප්‍රශ්නයක් නිසා බඩට කැවිච්ච දෙයක් නිසා හරි මේක ඉවත් කරගන්න බෑ. තමන් ලබලා තියෙන හැටි. නේද? මම කියන්නේ පුතේ වරන්දරුවන්ට අනිවාර්යෙන් ඔබ මේ වරන් ගමන යනකොට දෙවියන් අදහන්න ආධ්‍යාත්මය මුල් කරන්න. ඔබ වැඩියෙන් පුතේ අවම රුවන්වැලි මහා සෑය පුතේ වැඩවාස ස්ථානය කරන භාග්‍යවතුන් වහන්සේ ජීවමානව අවම මාස 2කට සැරයක්වත් 3කට සැරයක්වත් මාසයකට සැරයක්වත් පුළුවන් නම් ගොඩක් හොඳයි. වඳින්න පුතේ මහා සෑය වැඳලා පුණ්‍ය සංස්කාර රැස්කරන්න තමන්ගේ ආධ්‍යාත්මයේ දියුණු කරගෙන මේ සංසාර ගමනින් එතර වෙන්න ප්‍රාර්ථනා කරන්න. තවත් මේක ඉන්න හදන්න එපා. ඔයාගේ ඥාති ටික ගොඩ දාන එක වාස් සතුයි. ඔයාගේ ඥාති දැන් ඔයාගේ ආච්චි සීයා සාමාන්‍යයෙන් പ്രേත තලයේ ඉඳන් දැන් බලවත් වෙලා එනවා නම් ඔයාගේ සංසාරගත අම්මා, සංසාරගත තාත්තා, සංසාරගත සහෝදරිය ඒ හැමදේම ඔයාතුල වගකීමක් තියෙන්නේ. ඊට අමතරව ඒ නොපෙනෙන වගකීම් ටික ඔබට තියෙන ওই ටික. ඔය මං කියපු ටික. ඊට අමතරව දැන් ඔබ මිනිසුන්ට කරන සේවාව ඒක තමයි පේන වගකීම. හරියට අපිට දැසට පේනවනේ ඒක. දෝෂයක් ඉවත් කරනවා, පේනක් කියනවා. හරි විදිහට තමන්ගේ පුළුවන් සීමාවට කරලා පුතේ නවත්තන්න. ධාර්මිකව කටයුතු කරනා සිද්ධ කරන්න එහෙම සිද්ධ නොකරන නිසා තමයි මේ අද ලෝක වෙනකොට මේ ශේෂ්ඨයේ මේ තරම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ. ඔබ සිල්වන්ත වෙන්න. ඔබ ගුණවන්ත වෙන්න. එතකොට ඔබේ ආධ්‍යාත්මය ඔබ දියුණු වෙනවා. මේක පුතේ මම හොඳටම අවධාරණය කියන කාරණාවක්. සමහර වරන්දරුවෝ මැසිවිලි නගනවා. අනේ මට කැඹුරුම නැහැ. අනේ මට අරක නැහැ. අනේ මට මේක නැහැ. මට මේක කරගන්න විදිහක් නැහැ. මගේ යහන ලෑලි වලින් හදලා තියෙන්නේ. මගේ යහන හදලා තියෙන්නේ ඉටිකොළ වලින්. මගේ යහන හදලා තියෙන්නේ මැටි වලින්. එක එක ප්‍රශ්න තියෙනවා. මට යහන හදා ගන්න විදිහක් නැහැ. මට අඩි 7 යටේ පිළිමයක් ගන්න විදිහක් නැහැ. මට හලන් දෙකක් ගන්න විදිහක් නැහැ. ඇත්තට හිම දුප්පත් ආගහිකම් දෙන දරුවෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ ඉන්න අය එතනින් මුදවන්න තමයි වරමට ඥාති කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ. දියුණුව උදාපත් කරන්න. එහෙමයි කියලා ඔබගේ සියලුම දේ ඥාතියට බාර දෙලා ඉන්නක ඔබ යුතුයකම නෙවෙයි. ඔබ මිනිස්සයනේ. ඔබත් උත්සාහවන්ත වෙන්න අවශ්‍යයි. කෙනෙකුට පුළුවන් නම් Tamanට කැඹුරුමක් නැත්නම් තමන් රැස් කරගත්ත ප්‍රබල කුසලයකින් ආහසට අත දික් කළා දෙවියන්ට කන්නලව් කළා සත්‍යක්‍රියාවක් කරන්න අන්න ඔබ එදාට ඔබ දින්නා. ඔබ එදාට ජයග්‍රහණය කරා. දහසකුත් මන්ත්‍ර වලින් කපන්න බැරි භූමියේ තියෙන කොඩිවිනේ ඔබ රකින්න පිරිසිදු නිර්මල සීලයක බලයක සත්‍යක්‍රියාවට පුළුවන් පුතේ. ඒක පලාතකවත් නැති විදිහට අතු ගාලා දාන්න. මේ මං කියන්නේ පුජ්‍යලක අත්දැකීම් වලින් සහ දරුවන්ගේ ප්‍රශ්න වල අත්දැකීම් වලින් අනිවාර්යෙන්. මොකද අපි දන්නේ නැහැ අපේ ජීවිතවලට කොයි වෙලාවෙ මොන විදිහට මොන දේ වේද කියන්නේ පුතේ අපි කවුරුත් දන්නේ නැහැ. ඔබ දන්නෙත් නැහැ. දැන් මම මේ වීඩියෝ එක කරාට මම දන්නේ නැහැ හෙට වෙනකොට මට මොනවද සිද්ධ වෙයිද කියලා. අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නේද? වරම තිබුණට වරමෙන් අපිට දකින්න පුළුවන් සම්පූර්ණ සීමාවකට විතරයි. අපිට වරමෙන් සමහරව භාවනා දිනු කරගත්තාම පුතේ ආත්ම ගණන් දකින්න ඒක වෙනම පැත්තක්. නමුත් Tamanගේ මරණය කියන එක අපිට කොයි වෙලාවද කියන්න බෑ. අනිත්‍යයි. අපි නොසිතූ වෙලාවක අනපේක්ෂිත විදිහට තමයි එන්නේ. නේද? ඒක අපි කවුරුත් දන්න දෙයක් නේ. අපි මේ හැමෝම ධර්ම කරුණු දන්නවා. වැඩේ තියෙන්නේ මේක අපි ප්‍රගුණ කරන්නේ නැහැ. ජීවිතේට එකතු කරගන්නේ නැහැ. ඒවා එකතු කරගන්න නම් මේ ශේෂ්ඨය හරිම සුන්දරයි. මේ ශේෂ්ඨය හරි නිහතමානී විදිහට හරි නිදහසේ ගලාගෙන යන ගඟක් වගේ පොතේ මේක යන්න පුළුවන්. හරිම ඔළුවට හොඳ නිදහසක් තියෙනවා මේ ශේෂ්ඨය තුළ. සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න බැරි එහෙම ලොකු මේ ශක්තියකින් තියෙන ලොකු ගමන් මාර්ගයක් තියෙනවා මේ තුළ. හරියට මේක අඳුර ගන්න ඕනේ. අනිවාර්යෙන් පුජ්‍යලෙක් පුතේ මම කියන්නේ දැන් මම වරම් පරීක්ෂා තුලින් මම දරුව ගන්නවා. එතකොට සමහරයට මම කියනවා බෝධි පූජා තියන්න මේ පින් දාම් ටික කරන්න. සමහරයට කියපුවා කටේම චුට්ටක් අනිත් පැත්තට යනවා. ඇයි බෝධි පූජා 21ක් කියපුවම අනේ 21ක් කරන්න ඕනේ ඉස්සලාම අදිනවා.
විශේෂකම කරන්න ඕන නේද? අනේ රස්සාවත් එක්ක අමාරුයි කොහොමද කරන්නේ අපි මොකද්ද? දැන් ඔබ මේ ලෝකෙට ආවේ රස්සා කරන්න ඕන එක හරි. ඔබ දැන් ජීවත් වෙන්න අවශ්‍ය නේ පුතේ. මම මෙතන කියන්නේ රැකරක්ෂා කරන්න නැතුව දෙවියන්ගෙන් ඉල්ලන්න කියලා නෙවෙයි. ඔබ උත්සාහවන්ත වෙන්න ඕනි. ඔබ වීර කරන්න ඕනි. ඔබට නැත්තම් මෙතන හරියන්නේ නැහැ. මේ මනුෂ්‍ය ලෝකේ තවත් ඔබට දික් කරගන්න තමයි තියෙන්නේ. ඔබ රස්සාව කරන්න මහන්සි වෙන්නේ අපි දැන් දෛනික එදිනෙදා අපේ අවශ්‍යතාවය සපුරා ගන්නනේ. ඒ හා සමානව ඔබ හිතන්න ඔබ රස්සාව කළ මහන්සි වෙලා දෛනික ජීවිතයේ අවශ්‍යතාව සපුරාගෙන මැරිලා ගියාට පස්සේ රස්සාව කරන තැනට යන්නද බලාපොරොත්තු වෙන්නේ ආපහු. ඒව හැමදේම පුතේ සමානව බැලන්ස් කරන්න ඔබට හොඳ ශක්තියක් තියෙනවා. මේ හැම කෙනෙක් තුළම ශක්තිය තියෙනව නැත්තේ නෑ. තමන්ගේ වැඩ කටයුතු කාරණා හරියාකාරව බැලන්ස් කරගෙන ඒ කටයුතු කරන්න හැකියාව තියෙනවා. මිනිස්සුන්ගේ තියෙන ගොඩක් අය කම්මැලිකම. ඒ කම්මැලිකම නිසා තමයි ගොඩාක් අද මෙහෙම වෙලා තියෙන්නේ. පිනක් දහමක් කරන්න කිව්වොතින් එහෙම හරිය ටිකක් අමාරුයි කරන්න බෑ. හරියට ටික ඒකට ඇදලා පැදලා ඇඹරිලා එහෙම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මං අන්න එතනින් දන්නවා මොකද පුතේ මම දැන් අපේ නාගපත්තියන් දේවාලේ මම අනිත් තැන්වල කියන්න දන්නේ නැහැ පුතේ පුජ්‍යලක වශයෙන්. අපේත් එක්ක මේ වරංගමනය දරුවන් සියලු දෙනාම මම තෝරාපත් කරගන්නේ පරීක්ෂා කර පමණින් මම ගන්නෙ නැහැ. මම එයාලා වෙන විදිහකින් පරීක්ෂා කරනවා. මම බලන මොකක් හරි දෙයක් කරලා මේක මෙයා කරනවද මේ එක එක පැත්තෙන් මම එයා අධ්‍යයනය කරනවා. එතකොට පිනත් එක්ක ධර්මයත් එක්ක යන්න පුළුවන් කෙනෙක් නම් අන්න එයා මම තෝරගන්නවා. මොකද මට අවශ්‍ය කරන්නේ පුතේ මේක ඔළුව කරකවලා ඉවරලා පේනයක් කියලා ලක්ෂ ගාණක් අරගෙන ඉවරලා වැඩක් කරලා ඒකත් හරියන්නේ නැති කෙනෙක් හදනවට වැඩිය මට අවශ්‍ය කරන්නේ වරමත් හදලා දීලා ඒ වරමට එන ඥාතීන්ටත් පින් ලැබෙන විදිහට මාර්ගය සලස්සලා මඟ පෙන්නලා ඒ වරමේ ඥාතියාට එන්නව මුල් දේවතාවුන් වහන්සේටත් පින් ලැබෙන සලස්වලා වරම් දරුවත් මේකෙන් ඈතර කරන්න තමයි මට අවශ්‍ය කරන්නේ. නේද? නැතුව මට අවශ්‍ය කරන්නේ ලෞකික ජීවිතයේ පමණක්ම නෙවෙයි. ඔබත් ඒක මනාව වටහා ගන්න අවශ්‍යයි. ලෞකික ජීවිතයේ සැප සම්පත් අවශ්‍යයි. දැන් ආධ්‍යාත්මික දියුණුව කියලා ඔබ කැලේකට ගිහිල්ලා ඔබගේ පවුල ධර්මවල අතහැරලා දාලා හිටියා කියලා හරියන්නේ නැහැ. ඒ එදිනෙදා කටයුතුත් එක්ක ඔබ තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඔබ මේ හොඳම දේ ඔබගේ දුර්වලතාව ටික ඔබ හඳුනාගෙන ඒවා පාලනය කරන්න ඕනේ. ඒවා මැඩපවත්තන්න. ඔබට මේ ආත්මභාවය මේක කරේ නැත්නම් තව කරන්න දිහාවක් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. මොකද මනුෂ්‍ය ලෝකයේ තමයි වාට වාගේ තියෙන ජීවිතේ පුරුදු කඩන්න පුළුවන් එකම තැන. ඔබගේ තියෙන නාග පුරුදු ටික කේන්ති යන ගති, රාග සිතුවිලි අධික ගති, ඔබට ඉක්මනින් කලබල වෙන ගති, ඉවසීම නැති ගති, තව කෙනෙකුට ඔලු නමන්න බැරි ආඩම්බර මාන්නක්කාර ගති හදන්න ඕනේ. මෙතනින් ඔබ හදා ගන්න ඕනේ. ඒවා හැදෙනකොට තමයි ඔබට දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඔබ හිතන්න එපා මේ ශේෂ්ඨේ වැඩ කටයුතු කරන ගමන් ඔබ දෙවියන් නැදහුවා කියලා ඔබ සුගතිගාමි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ පුතේ. දෙවියන් නැදහුවා කියලා ඔබ සුගතිගාමි වෙනවා නම් දෙවියන් ඇවිල්ලා ඔබ මනුෂ්‍ය ලෝක මේ දිව්‍ය ලෝකෙට එක්ක කියලා ඔබ හිතන්නත් එපා. එහෙම එක්ක යනවා සීල් ගුණවත් පරිපූර්ණ මිනිසුන් පමණක්. මොකද ඒ දේවතාවලවත් පුතේ නීති රීති තියෙනවා. දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට මම සරලව තේරෙන්න කියන්නම්. ඇමරිකාවෙන් මිනිසෙකුට ලංකාවට ඇවිල්ලා ඔයාව ගෙනියන්න පුළුවන් කමක් තියෙනවද? එක්ක සල්ලි ප්‍රශ්න කියයි. දුර ප්‍රශ්න කියයි. එක්ක මේ මනුෂ්‍ය ජීවිතේට දැකලා නැති කෙනෙක්. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ අපි සාමාන්‍යයෙන් කරන්න ගියාම. අපි හොඳටම හඳුනන කෙනෙක්. අපි හොඳටම දන්න කෙනෙක් නම් තමයි අපි ජීවිතේට ලං කරගන්නේ. ඉතින් දෙවිවරුත් එහෙමයි. දෙවියන්ගේ මාර්ගය පෙන්නගෙන යහපත පතුරවන වරන් දරුවෙක් වරන් දැරිවියක් ඒ පිනෙහි විපාක දන්න වරන් දරුවෙක් හෝ දැරිවියක් සංසාර ගමනේ කෙලවර දකින්න පාරමිතා පුරන අදිෂ්ඨානයෙන් ඉන්න වරන් දරුවෙක් හෝ දැරිවියක් නම් අන්න දෙවියන්ට ඒක පේනවා. බොරළු ගොඩක තියෙන මැණික් ගලක් වගේ පේනවා. මම කියන්නේ වරම කියන්නේ ඔබට නිවනට යන්න තියෙන කෙටි මාර්ගයක්. ඒ වගේම අපායට යන්න තියෙන කෙටිම මාර්ගය තමයි මේ වරම කියන්නේ. ඔබ කරගන්න විදිහෙන් තමයි කටයුතු කරනා සිද්ධ වෙන්නේ. ඔබ සතුවේ වටහා ගැනීම ඕනම කෙනෙකුට. ඔබ ස්ත්‍රියක් වේවා ඔබ පුරුෂයෙක් වේවා ඕනම කෙනෙකුට ඔබ සතුවේ තමන් කරන දේවල් තමන් අපිට එනවද නැද්ද? එනවා. තමන් කරන දේ නැවත තමන්ට මේ ආත්මේ නැතත් කවදා හරි දවසක එනවා. ඒක නිසා කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මම දෙවියන් අදහන නිසා මට මතු ආත්ම භාවයේ දිව්‍ය තලයක ඉපදී කියලා එහෙම නැහැ. ඕන තරම් දෙවිවරු අදහපු මිනිස්සු අද තිරිසන් වෙලා සතර අපායන්ත ජීවත් වෙලා ඉන්නවද නැද්ද? දෙවියෝ අදහව කියලා නෑ. බලන්න අන්තිම කාලේ එක්තැන් වෙලා මැරිච්ච දේවගතිවරුන් දේවගතිවරියන් නැද්ද? ඉන්නවා. හදිසි අනතුරුවලින් මැරිච්ච අය නැද්ද? ඉතින් දෙවියන් අදහලානේ. ඇයි දෙවියන්ට බැරි වුණේ බේරගන්න? එහෙම කියන සමහර අය ඉන්නවා. හැම දෙයකටම පුතේ සීමාවක් තියෙන හැම කෙනෙක්ටම හැම තැනම ඉන්න පුළුවන් කමක් නැහැ. තමන්ට තමන් විතරයි කොහෙ ගියත්. එහෙම අවස්ථාවක් එනවා. ජීවිතේට ඕනම කෙනෙකුට හැම කෙනෙකුට මේ අවස්ථාව එනවා. ඉතින් ඔබ මේ අවස්ථාවට සූදානම් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔබ සූදානම් වෙන්න ඕනේ. ඉතින් එතනදී
පිනත් එක්ක මේ ගමන යන්න අනිවාර්යෙන් අෂ්ටාංග සීල සමාදන් වෙන්න ඔබගේ ආධ්‍යාත්මය පිරිහෙන්න දෙන්න නැතුව පුතේ ඔබ පින්දහම් රැස් කරන්න ඕනේ. මොකද කුසලයේ තුලින් ලැබෙන ශක්තිය ඔබට ආධ්‍යාත්මය දියුණුව ඉහළට අරන් යන්න උදව්වක් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම කියන ගමන් මම මේ වීඩියෝ එක අදට මෙතනින් අවසන් කරනවා පුතේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් ඒවා බොහොම වෙලාවට පුතේ निराකරණය වෙන්න ඇති කියලා බොහොම විදිහට යහපත් විදිහට සුන්දර මිනිසෙක් විදිහට මනුස්ස ලෝකේ ජීවත් වෙලා හැම කෙනාගේම සිත් තුළ ඔබට යහපත් විදිහට ජීවත් වෙන්න බැරි වෙයි. මොකද ඒ කෙනා ඔබ දිහා දකින විදිහ අනුව ඒක අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ හිතින් ලස්සනට ජීවත් වෙන්න හැම කෙනාටම මතකයේ තියෙන සුන්දර මතකයක් ඉතිරි කරලා මනුස්ස ලෝකෙන් කවදා හරි මැරලා යන දවසකට හැම කෙනාටම සුන්දර මතකයක් කාටවත් කරදරයක් කරන්නේ නැතුව යහපත් විදිහට ජීවත් වෙන්න චරිතයක් හදාගන්න කියන ගමන් එහෙනම් පුතේ ගිහිල්ලා යන්නම්. තෙරුවන් සරණයි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ ජයග්‍රහී දවසක් වේවා. මේ ශ්‍රී මහා නාගපත්තියන් දේවාලය කළුතර ඒත් එකෙන් පුතේ මතක් කරන්න අවශ්‍යයි. වරන්දොර ගොඩාක් අපෙන් WhatsApp මැසේජ් දාලා අහනවා එක වීඩියෝ එකක් බැලුවද මේ නාගවරම් සම්බන්ධ වීඩියෝ එකක් බැලුවා තව වීඩියෝ ඔබතුමා කරලා තියෙනවද විස්තර අහනවා. පොතේ ඔයාලට අපේ channel එක subscribe කිරීම තුලින් අදාළ අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලා බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලගෙන් මම බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරන්න. ඊට අමතරව තව කෙනෙකුට මේක share කරන්න ඔබ පසුබට වෙන්න එපා. මොකද එහෙම ගැටලුකාරී තත්ත්වයන් තියෙන අයට මේක share කරන්න. මොකද මේ මිනිස්සයාට මට මෙතෙන්ට එන එක නැති කෙනෙක් පුතේ අදාළත් මේ මිනිස්සයාගේ තියෙන මානසික නිදහස හරියකින් අනිවාර්යෙන් ඇති වෙනවා. ඒක ගොඩ දෙනෙක් මට කතා කරලා කියනවා. ඉතින් ඒක නිසා එහෙනම් පුතේ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා.